හලෝ යාළුවනේ ඉතින් කොහොමද මේ වෙලාව කීයට විතර ඇති කියලාද ඔයාලා හිතන්නේ? මේක එකපාරම මට ආපු අදහසක්. ඒ අදහස ඔයාලට කියන්න කලින් අපි දැන් වෙලාව බලමු. හරිද? ඔයාලට පේනවා ඇති මේ වටපිටාව ගත්තොත් මම මේකේ ලයිට් එක දාලා තියෙන්නේ. ලයිට් එක ඩිමාලා ගත්තොත් සාමාන්‍යයෙන් එළිය පේන්නේ නැති තරම් කරවල වෙලා තියෙන්නේ. ඔය ලයිට් දාලා වෙන්න නම් කරවල වෙලා තියෙන්නේ. ඔන්න නැත්තම් බොරු කියලා කියනවනේ. දැන් මේකේ වෙලාව ඔයාට පේනවද? මට මේ හරියට කැම් එක මේව කරන්න බෑ. මම හිතන්නේ අනිත් පැත්තට බැක් කරොත් ඔයා විශ්වාස කරන එක නෑ මේක මෙහෙමම තියෙනවා. හරිද? ඊට පස්සේ මම ටයිම් එක පොඩ්ඩක් ඔයාලා බලා ගන්න. හරිද? එතකොට ලයිට් දැම්මා. හරිද? මම බැක් කැම් එක එහා පැත්තට දාලා ඔයාලට පෙන්නන්නම් මොන වගේ දැන් වෙලාව කියලා. දැන් 12:25 වෙලාව. මේ ඔය යක්කු ගස් නගින වෙලාවේ මට ආපු গুপ্ত මේ අයිඩියා එකක් ගැන තමයි අද වීඩියෝ එකේ තියෙන්නේ. ඉන්න මං අනිත් පැත්තට ගන්නම් මගේ කැම් එක. හරි. මෙන්න මේකයි කතන්දරේ. හරිද? වීඩියෝ එක දික් කරන්න ඕම නැහන්නේ නැහනේ. අපි කතාවට එමු. මේකයි කතන්දරේ. මේ මම හිතුවා දවස් 7ක් එක දිගට පික්මි ඌබ වැඩ කරන්න. හරිද? දවස් 7ක් එක දිගට පික්මි ඌබ වැඩ කරනවා. එතකොට දවස් 7ක් කියන්නේ මෙහෙමයි. වැඩේ වෙන්නේ මේක චැලෙන්ජ් එකක්. මම දවස් 7ක් තිස්සෙම එක දිගටම පික්මි ඌබ වැඩ කරනවා. හරිද? එතකොට ඒ වැඩ කරනවා කියන්නේ රෑ අපි උදේ හිතන්නක උදේ ඔන්න එනවා. දැන් හෙට මේ වීඩියෝ එක මම අදම අප්ලෝඩ් කරනවා. හෙට උදේ වැටෙන්න. එතකොට අද රෑම අප්ලෝඩ් කරනවා. මේ දැන් තව ටිකකින් එඩිට් කරනවා කියන්නේ මම හදයක් එඩිට් කරන්න දෙන්නේ නැහැ. මම මේකේ ඒ වැඩ ටික කරලා මම හෙටම අදම අප්ලෝඩ් කරන වීඩියෝ එක අදම අප්ලෝඩ් කරනවා මේ හෙට උදේ වැටෙන්න. එතකොට ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ වීඩියෝ එක හෙට උදේට. හරිද? ඒ කියන්නේ උදේ ඔයාලට වීඩියෝ එක බලන්න පුළුවන්. මෙහෙමයි වෙන්නේ. මම දැන් හිතුවා දවස් 7ක් එක දිගට ඔයාලා වෙනුවෙන් වීඩියෝ ගේන්න. හැබැයි මම කරන චැලෙන්ජ් එක සම්බන්ධව මම තනියම තමයි මේ චැලෙන්ජ් එක කරන්නේ. එතකොට මම දවස් 7ම පික්මි ඌබ හෙලගෝ ඔය තුනම දුවන්න ප්ලෑන් කරනවා. සමහර විට බොහෝ දුරට පික්මි විතරක් වෙන්න පුළුවන් දවසට, සමහරක් දවසට ඌබ විතරක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හෙලගෝ විතරක් වෙන්නත් පුළුවන්. එක දිගට දුවනවා කියන්නේ මෙහෙමයි. මම හිතාගෙන ඉන්නේ මේ චැලෙන්ජ් එක කරන්න වාහනේ ඇතුලේ. එතකොට මගේ සනීප ආරක්ෂක දේවල් ඒවා ටික දාගෙන වාහනේ දාගෙන එතකොට නාන කරන දේවල් ඒවා කොහොමද වෙන්නේ කියලා බලමු. ඉස්සරහට කොහොමද වාහනේ ඇතුලේ ජීවත් වෙන්නේ දවස් 7ක් මුළුල්ලේ. හොඳද? දැන් බලමු. එතකොට කොළඹ ඇතුලේ කොහොම වගේ දුවයිද මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙයිද කියලා මම දන්නේ නැහැ. දවස් 7ක් එක දිගට පාරේ ඉන්න යන්නේ. හරිද? මේක එකපාරම ආපු අදහසක්. එක දිගට දවස් 7ක් එක දිගට පාරේ ජීවත් වෙන්න තමයි try එක. ඒ කියන්නේ පාරේ පික්මි ඌබ ඒ ආදායම හොයන ගමන් පාරේ ජීවත් වෙනවා. මම කන බොන දේවල් එතකොට මම හම්බ කරන කියන්නේ earning කරන විදිහ, ඒ මුදල් උපයන විදිහ, එතකොට පික්මි ඌබ දුවන විදිහ, එතකොට මට පුළුවන් විදිහේ මම වීඩියෝ කෑලි අරගෙන වීඩියෝ එක දිගට ඒ කියන්නේ අද හිතන්නකෝ අද දවසේ උදේ පටන් ගත්තොත් එහෙම හෙට අද කියන්නේ හෙටනේ මම වීඩියෝ එක වැටෙන්නේ. එතකොට හෙට ඉඳලා තමයි වීඩියෝ පටන් ගන්නෙ. හෙට උදේම මම මේ වීඩියෝ එක දානවා. ඊට පස්සේ උදේ ස්ටාර්ට් වන ටයිම් එකේදී ඉඳලා මට හම් වෙන ස්පෙෂලිස්ට් දේවල් තියෙනවනේ. කියන්නේ මට සමහර විට මොන හරි ස්පෙෂල් දේවල් හම්බෙන්නේ යනකොට ඒ කියන්නේ මම දන්නේ නැහැ තාම මොන වගේ දේවල් වලට මුණ දෙන්න වෙයිද කියලා. එතකොට ඒ වාහනේ ඇතුලේ සිද්ධ වෙන දේවල් මම ඔයාලත් එක්ක ෂෙයා කරනවා. එතකොට ඇතුලේ කියන්නේ මම හයර් යනකොට ඒ කස්ටමර්ස්ලාගේ ඩීටේල් නෙමෙයි මම කියන්නේ මගේ earning. එතකොට මම තනියම කරන මේ ක්‍රියාදාම තියෙනවනේ.
එතකොට මම තනියම කරන ක්‍රියාදාම මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි අයිඩියා කරන්නේ. බලමු හෙට ඉඳලා දවස් 7කට මම ටාගට් කරන්නේ මෙහෙමයි. අපි බලමු 40000ක් හොයන්න පුළුවන් වෙයිද කියලා. දවස් 7යි තියෙන්නේ. දවස් 7ට 40000ක් හොයන්න ඕනේ. හැබැයි ඒ 40000 ඇතුලේ මේ වාහනයට වාරිකයක් කරනවා දවසට 5000 ගානේ. මේ 5000 ඇරලා අපි සතියට 40000ක් ඉතුරු කරන්න පුළුවන්ද කියන දේ තමයි හොයන්න යන්නේ. සතියට 40000. හොඳද? බලමු ටාගට් කරලා කොච්චර දුරට මේක ඉතුරු කරන්න පුළුවන්ද බැරිද කියන දේ එක දිගට මම වීඩියෝ අරන් එනවා. මේක මෙහෙමයි. පටක් ගන්න කලින්ම කියනවා අර මේක ලේසි නෑ. මං උනත් දන්නවා මේක ලේසි නෑ. මේ කතාව හරි අමාරුයි. ඒක ඉස්සරහට මම කියන්නම්. දැන් ඔක්කොම කතා කරන්න වෙලාවක් නෙමෙයි මේක. ඉතින් මම ඔයාලට අයිඩියා එකක් තමයි ගෙනාවේ. අද හෙට වෙන සිද්ධාන්ත හෙට ඉඳලා දවස් 7ක් මුළුල්ලේ වෙන සිද්ධාන්තي තමයි ඔයාලට ගෙනාවේ. ඒ කියන්නේ මේ අද දැන් කියන්නේ. ඉතින් බලමු හෙට කොහොමද වැඩේ වෙන්නේ කියලා. හෙට ස්ටාර්ට් වෙනවා. එතකොට දවස ගානේ ඔයාලට මගේ වීඩියෝ බලා ගන්න පුළුවන්. හැමදාම හවස 7ට ඒ කියන්නේ දැන් හෙට මම කීය වෙනකන් දුවයිද කියන්න මම දන්නේ නැහැ. මම හෙට දිහාට දැන් හෙට ඉඳලා පටන් ගන්නවා. පටන් ගත්තට වීඩියෝ එක හෙට වැටෙන්නේ එකක් නැති වෙයි. මොකද මම දැන් වීඩියෝ එක දාලා මම එක ටයිම් එකකට වැටෙන්න හදන්න එපා. එතකොට ඔයාලට ලේසි. ඒ කියන්නේ එතකොට ඔයාලා දන්නවා හරි. අද රෑ 7ට වැටෙනවා නම් හරි. ඔයාලා දන්නවා අද 7ට මෙයා අද දවසේ කීයක් හොයලා තියෙනවද? මෙයා අද දවසේ මොනවාද කරලා තියෙන්නේ? අද දවසේ මෙයාට මොන වගේ දේවල් වෙලාද? කන්න බොන්න නැද්ද? අන්තිමට පාරේ ඉන්න වෙලාද? අන්තිමට නන්නත්තර වෙලාද? මොකද්ද වෙලා තියෙන්නේ? ඒ සම්බන්ධව දැනගන්න පුළුවන් ටයිම් එකක් තිබ්බනම් ඔයාලට ලේසි, මටත් ලේසි. ඒක හින්දා මම හැමදාම 7 වෙනකොට වීඩියෝ එක වැටෙන්න දාන්නම්. අද දාන්න බෑ. එතකොට අදන කියන්නේ හෙට මේ අද වීඩියෝ එක දාන්න බෑ. අද 7ට දාන්න බෑ. කියන්නේ අද උදේ මම දුවන්න ගන්නවනේ. දැන් මම මේ කතා කරන්නේ මේ වීඩියෝ එක අප්ලෝඩ් වෙලා කියලා හිතාගෙන. හරිද? එතකොට මේ අද වීඩියෝ දාන්න බෑ. එතකොට අද වීඩියෝ එක අද කියන්නේ අද දුවන වීඩියෝ එක වැටෙන්නේ හෙට 7ට. එතකොට අද වීඩියෝ එක වැටෙන්නේ අද දුවලා අද හිතන්නකෝ මම රෑ 8 9 10 විතර වුණා කියලා. දුවලා ඉවරනකොට රෑ 10 විතර වෙයි. වුණා කියලා හිතන්නකෝ. රෑ 10 විතර වෙනකන් දුවලා ඉවර වෙලා මම කරන වැඩේ ඔයාලට දාන ඒ වීඩියෝ එක එදාම අප්ලෝඩ් වෙන්න දානවා. හැබැයි අප්ලෝඩ් වෙන්නේ ඔයාලට පෙන්වන්න ගන්නේ ඒ අප්ලෝඩ් වෙච්ච වෙලාවෙ ඉඳලා නෙමෙයි අර හැමදාම හවස රෑ 7ට. ඒ කියන්නේ අද නෙමෙයි හෙට රෑ 7 ඉඳලා ඔයාලා ලෑස්ති වෙන්න එක දිගට මගේ මොකද්ද මේ සිද්ධාන්තේ මොකද්ද උනේ උන් 40000ක් හොයලා එළියට ආවා. 40000ක් හොයන්න සහ මම ඇතුලේ ජීවත් වෙන්න තමයි try එක දෙන්නේ. බලමු මේ challenge එක කොහොමද ගොඩ දා ගන්න පුළුවන්ද? කොහොම challenge එක achieve කරගන්න පුළුවන්ද? ඒ කියලා අපි බලමු. එහෙනම් බලමු challenge එක achieve කරගන්න පුළුවන්ද කියලා. එතකන් ඔයාලට ජයම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. උසරණයි ගිහින් එන්න. හැමදාම මතක තියාගන්න හැමදාම රෑ 7ට